අයිබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ආපු අලුත්ම රැකියා අවස්ථාවක් ගැන. ඔයා රජයේ ස්ථීර රැකියාවක් හොයන කෙනෙක් නම් සාමාන්‍ය පෙළ පාස් වෙලා ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම දිගටම බලන්න. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ රැකියා අවස්ථාව ඇවිත් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්. තනතුරේ නම තමයි 3 වන ශ්‍රේණියේ කාර්ය සහායක work assistant. විශේෂම දේ තමයි මේක සිවිල් සේවකීන්ව ස්ථීර පදනමින් බඳවා ගන්නා තනතුරක්. අපි දැන් බලමු මේකට ඉල්ලුම් කරන්න ඔයාට තියෙන්න ඕන මූලික සුදුසුකම් මොනවාද කියලා. පළවෙනි දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම මේ තනතුරේ රාජකාරී කරන්න ප්‍රමාණවත් හොඳ ශාරීරික යෝග්‍යතාවයක් සහ විශිෂ්ට චරිතයක් තියෙන එක අනිවාර්යයි. වයස් සීමාව ගැන කතා කළොත් අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 18ට නොඅඩු වෙන්නත් අවුරුදු 45ට නොවැඩි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අවුරුදු 18ත් 45ත් අතර අයට මේකට අයදුම් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියලා. මේ තනතුරට අයදුම් කරන්න ලොකු සුදුසුකම් ඉල්ලන්නේ නැහැ. ඔයා අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් එකම වරකදී විෂයන් 6කට පින් ඉඳලා ඒ 6ම සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒ සමත් වුණු විෂයන් වලින් අවම වශයෙන් විෂයන් 2කට සම්මාන සාමාර්ථ ක්‍රෙඩිට් C පාසස් තියෙන්නත් ඕනේ. විශේෂ මතක් කිරීමක් ඔයා අයදුම්පත යවද්දී ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් ෆෝටෝකොපි එකක් අනිවාර්යයෙන්ම අයදුම්පතට අමුණලා යවන්න මතක තියාගන්න. අපි හැමෝම දැනගන්න කැමති වැටුප් විස්තරය ගැන කතා කරමු. මෙම තනතුරේ වැටුප් කීතාංකයේ PL1-2025 යටතේ තමයි තියෙන්නේ. මෙහි මූලික වැටුප රුපියල් 40000කින් ආරම්භ වෙනවා. ඊට පස්සේ වාර්ෂික වර්ධකත් එක්ක රුපියල් 61880ක් දක්වා වැඩි වෙන ඉතා හොඳ වැටුප් පරිමාණයක් මේකට හිමි වෙනවා. මේ සඳහා සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ව යෝග්‍යතා ඇගීමේ සම්මුඛ පරීක්ෂණයකට ඉන්ටර්විව් එකට කැඳවනවා. මේ සම්මුඛ පරීක්ෂණී ප්‍රතිඵල මත තමයි බඳවා ගන්නින් කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේකට අයදුම් කරන්න කියලා. නිවේදනයේ දක්වලා තියෙන ආදර්ශ අයදුම්පත් ආකෘතියට අනුව තමයි ඔයාගේ අයදුම්පත සකස් කරගන්න ඕනේ. ඒ ආකෘතිය මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියන්නම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න. සකස් කරපු අයදුම්පත අදාළ සහතිකපත්වල කොපිත් එක්ක යවන්න ඕනේ ලිපිනය තමයි අධ්‍යක්ෂ සිවිල් පරිපාලනය. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර. ඊටමත් වැදගත් දේ තමයි මේ අයදුම්පත් යවන්න ඕනේ ලියාපදිංචි තැපෑලින් රෙජිස්ටර්ඩ් පෝස්ට් පමණයි. ඒ වගේම ඔයාගේ අයදුම්පත 2026 මැයි මාස 15 වෙනිදාට ඊට කලින් ලැබෙන විදිහට යවන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ සුදුසුකම් තියෙනවා නම් ඉක්මනින්ම මේ අගන අවස්ථාවට අයදුම් කරන්න. ගුවන් හමුදාවේ ස්ථීර රැකියාවක් කියන්නේ ගොඩක් වටිනා අවස්ථාවක්. මේ වීඩියෝ එකකින් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම රැකියාවක් හොයන ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කොමෙන්ට් කරන්න. තවත් මේ වගේ අලුත්ම රැකියා තොරතුරු දැනගන්න අපි channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.